සාමාන්‍යයෙන් පුතා මේ දරුවෙක් ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම මොකක්ද? ඉපදුන වෙලෙම එනවා ආසාවක් අම්මෙක්ට. මේ දරුවගේ මූණ තාත්තට පෙන්නන්න. රාහුල කුමාරයාගේ මූණ පෙන්වන්න බලන් හිටියේ. එදා තමයි මහබිනිෂ්ක්‍මණය කළේ. අච්චර සසරේම දුක් විඳපු යශෝදරා උත්තමාවිය ගැන බෝසතන් වහන්සේ හිතුවා කියනවා මෙහෙම. සිද්ධාර්ථ කුමාරයා හිතුවා කියනවා නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඬන්න ඉඩ තියන්නේ නැහැ යශෝදරා. එහෙම හිතලා එහෙම හිතනකොට භාගතුන් වහන්සේගේ මේ ඇස් වලින් කඳුලක් වැටෙනවා ළමයි. ඒ වැටුණු කඳුල උළුවස්සේ පහතුලට වැටුනේ. නැවත බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරේට වඩිනවා. බුද්ධත්වයෙන් පස්සේ. කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නැහැ කියලා බලන්න. ඇයි? ඒ දක්වාම ඇන්දේ අවුරුදු 6ක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන තුරු සලුපිලි පෙරෙන්නේ නැහැ කියනවා. රජ සලුපිලි පෙරෙන්නේ නැහැ කියනවා. වෙන අර මේ අපි කියන්නේ හන සලු කියලා. අර ගොරෝසු සලු පොරවගෙන ඉඳලා තියෙනවා. මොකද භාගතුන් ඒ අර වනයේදී පොරවන්නේ ඒවා කියලා දැනගෙන රාජ භෝජන වැළඳුවේ නැහැ කියන පාන අසීමිත සෙනෙහසක්. ඔය මම ඒක දැනගත්තේ ඒක තැනක තියෙනවා. මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ නොපෙනේවා. දරන්න බැරි නිසා. එතනම පතනවා මගේ පෙම්බර සිදුහත් මාව සිහිනෙන් හෝ නොපෙනේවා. තපසබිනි. අන්න කාන්තාව. ස්ත්‍රී රත්න. ඊට පස්සේ මේ භාගතුන් වහන්සේ වැඩිය වෙලේ ආවේ නැහැ කියනවා දානශාලාවට. උන්වහන්සේමයි පාගමනින් ගියේ බලන්න. 이르දියක් කළෙත් නැහැ පාගමනින් ගියේ. ගෙහෙන් අර කඳුල වැටුණ තැන භාගතුන් වහන්සේගේ සිරිපාක මල්ලුක තිබ්බා. තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කෙට ගිහින් හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම. කාගේ රූපේද? දැනුනේ ස්වාමියාවෙත් වගේ. දුවගෙන ගිහින් හැඬුවා. වැළහින්න මේ ඇස්වල කඳුළු වලින් සිරිපාත් හේදෙනකම් සුද්ධෝදන රජතුමා කලබල වෙන වෙලේ භාගතුන් සංඥා කරනවා ඉන්න එපා. එහෙම ආදරයක් ළමයි. අන්තිම මොහොතේ යශෝදරා උත්තමාවිය මේ ඔය කියනවා උන්වහන්සේ ඉපදෙනකොට ඒ මාලිගාව එළිය වුණා. එච්චරට රූපශ්‍රී. අර හිතාගෙන බෑ කොහොම හිටියද කියලා හැවිදුනාට පස්සේ නිහතමානී කියනවා දානශාලාවට පවා වැඩියොත් ධම්සභා මණ්ඩපයට වැඩියත් ඔය කොහේ හරි පැත්තකටලා ඉන්නේ කියනවා. එන්නේ කියනවා ඉස්සරහට. වෙන කෙනෙක් නම් එන්නේ නේද මේ මගේ ගිහි කාලේ ස්වාමියා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියන යශෝදරා උත්තමාවියගේ මේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත් දන්නේවත් නෑ කියලා. ඉස්සරහට නියතමානී. ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන නිසා තමයි නම දැබ්බේ. නම තිබ්බේ බිම්බාදේවි. කෙනෙකුට මූණ හරවල බලන්න බෑ කියන සාමාන්‍යයෙන් අපිට ඉර මඩල දිහා කෙලින් බලන්න බෑ. ඒ වගේ රශ්මියක්. ඒ වගේ ඉච්ඡර ලස්සනයි කියනවා. දම් බෙදනකොට මිනිස්සු දාන් පාත්‍රයට දම් බෙදද්දී මූණ දිහා බැලුවේ නෑ බලන්න බෑ. යශෝදරා උත්තමාවියගේ මේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ වයස එකයි. එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනමන පාන්නේ. එවිලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ දුක් නිව්වා. අසංකේය කල්පලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වෙච්ච හැටි. මේ ಗುಣ චුට්ටක් හරි පිළිහිටව ගන්න අඩු ගන්න. මගේ බුදුරජාණන් වහන්සේ කම්පාසිත රහිතව යශෝදරා ඔය කරේ අනුකම්පාවෙන් පෙළහර පාන්නේ. පෙළහර පාලා ඉතින් තමුන්නාගේ කුටියට ගිහිල්ලා පිරිනිවන් පාද්දී සුගති ලෝකවල දෙවිවරු ඇඬුවා කියනවා ළමයි කඳුළු වගුරුවමින්. ඇයි මේ ආදර කතාව දන්න අය යශෝදරා උත්තමාවිය සිහි කර කර වැඳ හිටියක් පාඩුනේ.